ආයිබෝවන් කොහොමද ඔයාලට grade 1 application එකේ closing date පහ වෙනවත් එක්කම ගොඩක් අය ඉල්ලුවා මගෙන් interview එක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. අපි interview එකට ලෑස්ති වෙන්න ඕන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. නමුත් ඒකට මම ටික කාලයක් ගත්තා. මොකද එච්චර කලබල වෙන්න අවශ්‍ය නැති නිසා. දැන් සමහර පාසල් වලින් ලියුම් ලැබෙමින් පවතිනවා. ඒ නිසා මට හිතුණා ඔයාලත් එක්ක මේ වීඩියෝ එක දැන් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලට කියන්න ඕනේ අපි දැන් ඇප්ලිකේෂන් දානකොට ස්ථීරවම කතා කරන්නේ මෙන්න මේ කැටගරි එකට මේ විදිහට තමයි ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ කියලා මේවා තමයි අමාරු ඩොකියුමන්ට්ස් කියලා පොදුවේ කතා කරන්නේ. නමුත් ඉන්ටර්විව් එකේදී අපිට එහෙම ස්ථීරවම මෙන්න මේ විදිහමයි හැමෝම කරන්න ඕනේ කියලා කතා කරන්න බෑ. ඒකට හේතුව පාසලෙන් පාසලට මේ ඉන්ටර්විව් එක සිද්ධ වෙන විදිහ වෙනස්. පාසලෙන් පාසලට මේක වෙනස් සහ ඉල්ලන ඩොකියුමන්ට්ස් උත් වෙනස් වෙන්න පුළුවන් පාසලෙන් පාසලට ඔයාලට ඉන්ටර්විව් එක සඳහා එවන ලියුමේ. ඒ නිසා අපිට මෙන්න මේ විදිහටමයි මේක වෙන්නේ කියලා ස්ථීරවම ඔයාලා හැමෝම දැම්ම මෙහෙම ලෑස්ති කරගන්න කියලා මට කියන්න බෑ. පාසලෙන් පාසලට මේක වෙන ප්‍රොසීඩියර් එක වෙනස් නිසා. නමුත් අපි හැමෝටම පොදුවේ කරන්න පුළුවන් අපි හැමෝටම පොදු වෙන කාරණා කිහිපයක් තියෙනවා මේ ඉන්ටර්විව් එක සම්බන්ධව. අන්න ඒ ගැන තමයි මම මේ වීඩියෝ එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලෑස්ති වෙන්නේ. මුලින්ම කියන්න ඕනේ දැන් මමත් මගේ බබාට grade 1 වලට ඇප්ලිකේෂන් දාපු අම්මා කෙනෙක්. දැන් මම සූදානම් වෙන විදිහ තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඔයාලගේ විදිහ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා කටයුතු කරන්න. මේ මගේ විදිහ තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. හරි අපි එන යම් වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ දැන් ඔයාලා යවපු ඇප්ලිකේෂන් වල ෆොටෝකොපි එකක් ඔයාලා තියාගෙන ඇති කියලා මම හිතනවා. ඒ ෆොටෝකොපි එක සහ ඔයාලගේ දැන් ඔයාලා ඇප්ලිකේෂන් එකත් එක්ක යවපු ඩොකියුමන්ට්ස් වල ඔරිජිනල් සෙට් එක තියෙනවානේ. අන්නේ දැන් ඔයාලා යවපු ඇප්ලිකේෂන් එකත් එක්ක යවපු ඩොකියුමන්ට්ස් වල ඔරිජිනල් සෙට් එක ඔයාලා ලෑස්ති කරලා තියාගන්න වෙනම ෆයිල් එකකට දාලා ලෑස්ති කරලා තියාගන්න. මේ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් දාන ෆයිල් එක පන්ච් කරන්නවත් ස්ටේප්ලර් කරන්නවත් එපා. එහෙම කරන්න එපා. ඔයාලා මේ ටික වෙනමම මොකක්ද අපි කියන්නේ ක්ලියර් පොකට් තියෙන ෆයිල් එකකට හරි එහෙම නැත්නම් ෆයිල් මොනවද ඒවට කියන්නේ සහතිකම දාන ෆයිල් තියෙන අන්න ඒ වගේ ෆයිල් එකකට දාලා ඔයාලට මේක අරන් තියාගන්න පුළුවන්. මේක ලෑස්ති කරලා සූදානම් කරලා වෙනම තියාගන්න. අපි ඉස්කෝලේට යවපු ඩොකියුමන්ට්ස් වල ඔරිජිනල් සෙට් එක අනිවාර්යෙන් පාසලට ඉල්ලනවා පෙන්නන්න. අපි ඉන්ටර්විව් එක දවසට අරයි යන්න ඕනේ. ඒ සෙට් එකේම තව ෆොටෝකොපීස් ටික ඒ වගේ ෆොටෝකොපි සෙට් එකකුත් වෙනම අරන් තියාගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේ කියන්නේ පෙර සූදානමක් වශයෙන්. හැබැයි ඔයාලා විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ඔයාලා මම මෙහෙම කිව්වා කියලා ඔයාලා ලෑස්ති කරපු ඔරිජිනල් ෆයිල් එකේ එහෙම් පිටින්මයි ෆොටෝකොපි ෆයිල් එකේ එහෙම් පිටින්මයි පාසලට ගෙනියන ඉන්ටර්විව් එක දවසට ගෙනියන මේ ෆයිල් එකට දාගෙන අරගෙන යන්න නම් එපා. අනිවාර්යෙන්ම ලියුමේ තියෙන ටික පමණක් ඔයාලා අරගෙන ගියා නම් ඇති. හොඳද? තව දෙයක් ඔයාලට මතක් කරන්න කැමතියි. දැන් ඔයාලට ඉන්ටර්විව් එකට ලියුම ආවා කියන්නේ ඔයාලා සිලෙක්ට් වුණා කියන එක නෙමෙයි. දැන් ඔයාලා දකින්න නැති චක්‍රලේඛයේ සඳහන් වෙනවා පුරප්පාඩු වගේ සිව් ගුණයකට ඉන්ටර්විව් කෝල් කරන්න කියලා. ඒ කියන්නේ ඉස්කෝලේ පුරප්පාඩු තියෙන ප්‍රමාණය වගේ 4 ගුණයකට ඉන්ටර්විව් කතා කරනවා. නමුත් ඒ කොටසෙන් 75%ක්ම රිජෙක්ට් වෙනවා 25%යි සිලෙක්ට් වෙන්නේ. ඒකත් ඔයාලා දැනගෙනම යන්න. අන්න ඒ නිසා තමයි අපි නිවැරදිවම ඩොකියුමන්ට්ස් ටික යවන්න ඕනි කියලා පහුගිය දවස්වල කතා කරේ. ඒ 125ට තේරෙන්න ඕනේ නිසා. හරි මම දැන් මෙහෙම කියන්නම්. ඔයාලට දැන් පාසලෙන් එන ලියුම තියෙනවානේ ඉන්ටර්විව් එකට කෝල් කරලා ලියුම එනවා. එහෙම නැත්නම් සමහරට ඉන්ටර්විව් එකට කලින් ඒක ගැන කියන්න වෙනමම මීටින් එකක් එයාලා අරේන්ජ් කරනවා. අන්න ඒකට එන ලියුම හරි කොහොම හරි ඔයාලට එන ලියුම තියෙනවානේ. ඔයාලට දැන් මෙහෙම මීටින් එකක් නැතිනම් ඔයාලට ඉන්ටර්විව් එකට කෝල් කරලා එන ලියුම ඔයාලා ෆොටෝකොපි එකක් අරගෙන අවශ්‍ය තැන් හයිලයිට් කරගත්තත් ප්‍රශ්නයක් නෑ. මොකද එතකොට මොනුත් මිස් වෙන්නේ නෑනේ. ඔයාලා ඒ ලියුම හොඳට කියවන්න. අග ඉඳන් මුලට සම්පූර්ණයෙන්ම කීප වතාවක් කියවන්න. ඒ කරලා ඔයාලා ඒ ලියුමේ එයාලා මේ කියන දිනේට රැගෙන එන්න කියලා තියෙන ඩොකියුමන්ට්ස් ටික තියෙනවානේ. අන්න ඒ ඩොකියුමන්ට්ස් ටික විතරක් ඔයාලා ගෙනියන්න. දැන් එහෙම නැතුව දැන් සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් ඔයාලා ඉන්ටර්විව් එකට ඇප්ලිකේෂන් එකත් එක යවුවේ නැති ඩොකියුමන්ට්ස් වගේකුත් එයාලා ඉල්ලලා තියෙන්න පුළුවන් ඉන්ටර්විව් දවසට අරන් එන්නේ කියලා. ඒ ගැන හොඳට කල්පනාවෙන් ඉන්න. එයාලා ඉල්ලලා තියෙන සියලු දේ රැගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි දැන් කැටගරි එකකින් කැටගරි එකට එයාලට තෝරා ගැනීම කියන්නේ මේ කලවම් වෙන්නේ නැති වෙන්න
එයාලා ගේන්න කියන ෆයිල් එකේ පාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා දැම්මම ෆයිල් හදාගන්න දගලන්න එපා. ලියුම එනකන් ඉන්න. ලියුම ආවට පස්සේ ලියුමේ තියෙන පාටින් ඔයාලා ෆයිල් එක හදාගන්න. එයාලා ඔරිජිනල් ෆයිල් එක කොහොමද ගේන්න ඕනේ? ෆොටෝකොපි ෆයිල් එක ඉස්කෝලේට අපි බාර දෙන ෆයිල් එක කොහොමද ගේන්න ඕනේ කියලා කියලා තියෙනවා. එයාලා කියන විදිහට කියන ડોකියුමන්ට්ස් එක විතරක් අරගෙන යන්න කටයුතු කරන්න. නමුත් පෙර සූදානමක් වශයෙන් ඔයාලා ඉස්කෝලේට යවපු සියලුම ડોකියුමන්ට්ස් වල ඔරිජිනල් සෙට් එක සහ ඒ සෙට් එකේම ෆොටෝකොපි සෙට් එකක් ඔයාලා අරන් තියාගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒවත් ඔයාලට අවශ්‍ය වෙන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි දැන් මේ දවස්වල කොහොමත් ඔයාලා දකින්න ඇති කැසට් එකේ තියෙනවා සැප්තැම්බර් වෙනකොට ඉන්ටර්විව් කරන්න කියලා. ඒ නිසා ගොඩාක් කල් යන එකක් නැහැ කලින් අවුරුදු වල වගේ. ඔයාලගේ හිතවත් අයට ලියුම් එන්න පටන් ගන්න ඉස්සරහට. එහෙම කෙනෙක්ට ලියුමක් ඇවිල්ලා ඔයාලට තාම ඇවිල්ලා නැත්නම් ඔයාලා ගොඩක් කලබල වෙන්න එපා. මොකද ඔයාලා පෝස්ට් කරපු පිළිවෙලට තමයි ඔයාලට ලියුම් එන්නේ ඉන්ටර්විව් වලට. විශේෂයෙන්ම මට තව දෙයක් කියන්න ඕනේ. දැන් ලියුම් එන කාලේ පටන් ගන්න නිසා ඔයාලා මේ දවස්වල දුර ගමන් දවස් ගණන් යන ට්‍රිප් මලගෙවල් දානගෙවල් වලට පොඩ්ඩක් යන එක සීමා කරන්න. මොකද ඔයාලා ගෙදර තව කෙනෙක් ලියුම බාර ගන්න විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා නම් ගැටලුවක් නැහැ පෝස්ට්මන්ගෙන්. එහෙම නැතිනම් ඔයාලා පොඩ්ඩක් ඒ ගමන් දිමන් සීමා කරන්න. මොකද ඔයාලා නැතිනම් පෝස්ට්මන් හැරිලා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම දන්නා පරිදි මේ පාසල් වලින් එන ලියුම් එහෙම හැමෝම අතට බාර දෙන්නේ නැහැ. මොකද වැරදි කෙනෙක්ට ලැබුණොත් ඒක ගැටලුවක් නිසා ඔයාලා පෝස්ට්මන්ව දැනුවත් කරලා තියන්න ඔයාලා පාසල් වලට මෙහෙම ඇප්ලිකේෂන් දාලා දෙනවා. ඔයාලට ලියුමක් එයි. ඒක ලබා දෙන්න කියලා. ඒ වගේම ඔයාලට විශ්වාසවන්ත ගෙදර කෙනෙක් හරි අසල්වැසියෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරලා කියන්න පෝස්ට්මන්ව සහ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලා ගෙදර නැති අවස්ථාවක ආවොත් හැරිලා යන්න එපා. මෙයාට ලියුම දීලා යන්න කියලා. එහෙම විශ්වාසවන්ත කෙනෙක් නැතිනම් මේ දවස් ටිකේ එහෙම යන්න එක සීමා කරලා හැකි කෙනෙක් ගෙදර දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද මට අනුව නම් ඇපීල් කර දඟලනවට වඩා මේ දවස් ටික ඒ වෙනුවෙන් කැපවෙන එක ලේසි. ඔයාලට මේ ඉන්ටර්විව් කෝල් කරලා ඉන්න ලියුමේ ඉඳලා බබාව සිලෙක්ට් වුණා කියන ලියුම හම්බ වෙනකම් මේ මාස කිහිපේ ඒ වෙනුවෙන් කැපවෙන්න කියලා මම කියන්න කැමතියි. මොකද එහෙම කියන්න හේතුව ලියුම කවදා එයිද කියලා ස්ථිරවම කියන්න බෑනේ. ඒ නිසා මට ආයෙ කියන්න ඕනේ ලියුම හම්බුනාට පස්සේ ඔයාලා ඒකේ ෆොටෝකොපි එකක් හරි අරගෙන කපන්න අවශ්‍ය තැන් පොඩ්ඩක් හයිලයිට් කරලා ඉරක් ගහලා ඔයාලා ඒ ෆොටෝකොපි එකේ හඳේ මේ ඔයාලට අවශ්‍ය දේවල් පැන්සල් එකකින් මාක් කරගෙන ලෑස්ති කරගන්න. ඔරිජිනල් එක කුරුටු බලි ගන්න යන්න එපා. ඒක එදාට ගෙනියන්න වෙනවානේ. හම්බෙන ලියුම ඉන්ටර්විව් දාස්ට ෆොටෝකොපි එකක් අරගෙන ඔයාලා පොඩ්ඩක් පප්පලා කොටලා මේ අවශ්‍ය තැන් මාක් කරලා එයාලා ඉල්ලලා තියෙන ડોකියුමන්ට්ස් ටික එයාලා කියලා තියෙන විදිහට ෆයිල් කවරේ හදලා ඒ පාටි ෆයිල් කවරේ අරගෙන ලෑස්ති කරගෙන අරගෙන යන්නේ දාට. ඔයාලගේ මේ ඔරිජිනල් මේ සර්ටිෆිකේට් තියෙන ෆයිල් එක සර්ටිෆිකේට් ෆයිල් එකකට හරි ක්ලියර් පොකට් ෆයිල් එකකට හරි දාලා අරගෙන යන්න. ඔයාලා මේ ෆයිල් මොන වර්ගෙන් ගත්තත් ලීගල් සයිස් ෆයිල් කවරයක් ගන්න. මොකද සමහර ડોකියුමන්ට්ස් දිගින් වැඩි. එතකොට A4 සයිස් ෆයිල් කවරයක් ගත්තොත් ඒවා පොඩ්ඩක් යටි එක කොටසක් වැඩිපුර එළියට පේනවනේ. ඒක එච්චර ලස්සන නැහැ. මං ආයෙ කියනවා ඔයාලා ඉස්කෝලෙන් එවන ලියුමේ තියෙන විදිහට තමයි ෆයිල් එක හදාගන්න ඕනේ. ડોකියුමන්ට්ස් ටික පිළිවෙලට හදාගන්න ඕනේ. හදිසියෙවත් ඔයාලට පාසලෙන් එන ලියුමේ ડોකියුමන්ට්ස් ටික හදාගන්න ඕනේ පිළිවෙල නැත්නම් චක්‍රලේඛයේ තියෙන පිළිවෙලට ඔයාලා මේ ડોකියුමන්ට්ස් ටික අනිවාර්යෙන් හදාගෙන යන්න. ඔයාලා ඇප්ලිකේෂන් එකත් එක්ක යවපු නැති ડોකියුමන්ට්ස් උනත් එයාලා ඉන්ටර්විව් එකට ගේන්න කියන්න පුළුවන්. අන්න එහෙම වෙලාවක කලබල වෙන්නේ නැතුව ඒවා ටික හදාගෙන අරගෙන යන්න. ඒ වගේම තමයි දැන් ඔයාලා මේ පාසලට අරයි යන මේ ડોකියුමන්ට්ස් වල දිවුරුම් ප්‍රකාශයකුත් ඔයාලා අරන් යන්න ඕනේ. එක පාසලට එක බැගින් ඔරිජිනල් දිවුරුම් ප්‍රකාශ අරන් යන්න ඕනේ. මෙතෙන්දි පටල ගන්න එපා. මෙතන මේ දිවුරුම් ප්‍රකාශය කියලා කියන්නේ ඔයාලා ඇප්ලිකේෂන් එක යවනකොට යවපු දිවුරුම් ප්‍රකාශයේ ෆොටෝකොපියක් එහෙම නෙමෙයි. ඔයාලට ඉන්ටර්විව් එකට ගේන්න කියන ડોකියුමන්ට්ස් ටිකට අදාළව ඔයාලා දිවුරුම් ප්‍රකාශයක් හදා ගන්න ඕනේ. පාසලට ගෙනියන්න එක පාසලෙන් පාසලට එක පාසලකට එක බැගින් දිවුරුම් ප්‍රකාශය හදා ගන්න ඕනේ. ඒව දැම්ම ගන්න කලබල වෙන්න එපා. ලියුම ආවම ලියුමේ තියෙන ડોකියුමන්ට්ස් ටිකට අදාළව දිවුරුම් ප්‍රකාශය හදා ගන්න. තව පොඩි දෙයක් මට ඔයාලත් එක්ක කියන්න ඕනේ. මේක කතා කරන්නේ මේ දෙමව්පියන්ගේ ඇඳුම සම්බන්ධව. ඔයාලා ඉන්ටර්විව් එකට යනකොට සමහර අවස්ථාවක ඔයාලට පාසලෙන් එන ලියුමේ ඔයාලට ඇඳගෙන යන්න ඕනේ ඇඳුම ගැන සඳහන් කරලා තියෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක කිසි ගැටලුවක් නැහැ. ඒ කියලා තියෙන පිළිවෙලට ඔයාලට යන්න පුළුවන්. අනිත් දේ තමයි මම මේ කියන දේ ඔයාලා වැරදිවට වටහා ගන්න එපා. අපේ දැන් ඉන්න දෙමව්පියෝ හරිම ස්මාර්ට් දැනුවත්. ඔයාලා දන්නවා තැනකට සුදුසු විදියට ඇඳගෙන යන්න. නමුත් කෙනෙක්ට ඒ ගැන අයිඩියා එකක් නැත්තම් කියලා තමයි මම මේ කොටස මේ වීඩියෝ එකට ඇඩ් කරන්නේ. ඔයාලා ඉන්ටර්විව් යනකොට අම්මලා මම නම් යෝජනා කරන්නේ අනිවාර්යයෙන්ම සාරිය හෝ ඔසරිය ඇඳගෙන යන්න.
වෙන ඇඳුමක් එතෙන්ට සුදුසු නෑ. ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඒකට ගැලපෙන ඇඳුමක් අඳන් ගියාට ගැටලුවක් නැහැ. සාරියස් හෝසරිය අම්මලා ඇඳගෙන යන්න පාසලේ ඉන්ටර්විව් එකට යනකොට ඒකට තද පාටවල් ලුමිනස් කලර්ස් තෝරගන්න එපා. ලස්සන ලා පාට සාරි තෝරගෙන යන්න. සාරියේ මිලවත් ඒක අලුත්ද පරණද කියන එකවත් අදාළ නැහැ. ඔයාලා පිළිවෙලට පිරිසුදුවට යන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. වෙන කැෂුවල් ඇඳුම් ඇඳගෙන යන්න එපා. ඒක සුදුසු නැහැ. ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඒකට සුදුසු ඇඳුමක් අඳන් ගියට ඉතින් ගැටලුවක් නැහැ. අනිත් අයට අනිවාර්යයෙන්ම සාරිය හෝ ඔසරිය තමයි මේ අවස්ථාවට ගැලපෙන්නේ. ඒකටත් අද පාටවල් තෝරගන්න එපා. ලා පාට, කොටන්, හෑන්ඩ්ලූම්, ලිනන් වගේ මැටීරියල් එකකින් ගැලපෙන සාරියක් ඇඳගෙන යන්න. තාත්තලත් ෂර්ට් කලිසම් කමිසය යට කරලා ඇඳලා ඔෆිස් කිට් එක වගේ ඇඳගෙන යන්න. තාත්තලත් ඉතින් ඒකට සුදුසු පාටක් තෝරගන්න. තව දෙයක් තමයි අම්මලා දිලිසෙන වෙඩින් වලට යනවා වගේ සාරි නම් ඇඳගෙන යන්න එපා. බොහොම නියුඩ් කලර්ස් තියෙනවා ඇඳගෙන යන දිලිසෙන ඒවා. එතකොට මේ සාරිය අත කඩලා දාලා එහෙම යන්න එපා. එතකොට ළමයිව හැන්ඩල් කරන්නයි ෆයිල් එක ගන්නයි ඔයාලට ඒ වෙලාව අපහසු වෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් ඔෆිස් යන කෙනෙක් සාරිය ඇඳගෙන යන්නේ. අන්න ඒ ක්‍රමේ ඒ විදිහේ සාරි හොඳටම සූටබල් මේ වෙලාවට මේ අවස්ථාවට. තාත්තලත් ප්‍රීමියම් ඔෆිස් යනකොට අඳිනවා වගේ ඇඳගෙන යන්න. පාසලෙන් පාසලට පොඩ්ඩක් මේ විදිහ වෙනස් වෙනවා. ඔය කොළඹ ලොකු පාසල්, නුවර ලොකු පාසල් වලට නම් තාත්තලා ටයි එකක්, කෝට් එකක් වුණත් වෙයා කරන්න පුළුවන්. ඒ අදාළ පාසලට ගැලපෙන සුදුසු විදිහට ඔයාලගේ අවුට්ෆිට් එක ලෑස්ති කරගන්න. මේ ඔෆිෂියල් විදිහට ඔසරිය සාරිය, සාත්තල ඔෆිස් කිට් එක ඒ වගේ ගැලපෙන විදිහට ඇඳගෙන යන්න. තව දෙයක් කියන්න ඕනේ ඔයාලගේ ඉන්ටර්විව් එකේ ලියුමේ සමහර ලියුමක බබා එක්කන් එන්න කියලා තියෙන්න පුළුවන්. සමහර එකක බබා ගැන සඳහනක් නැති වෙන්න පුළුවන්. බබා රැගෙන එන්න කියලා තියෙන ඒ වගේ පිරිමි පුතාලට කලිසමක හා කමිසයක් ලස්සන අඳලා සපත්තු දාලා කොණ්ඩේ පිළිවෙලට පීරලා එක්කකට යන්න. ෂර්ට් එකක් සහ කලිසමක ලස්සන ටී-ෂර්ට් එකක් අඳලා දුවලට ලස්සන ගවුමක් හොඳ වැදගත් විදිහේ ලස්සන බෝරිච්චියක් දාපෙම ගවුම් තියෙන ඒ වගේ ගවුමක් අඳලා සපත්තු මේ අනිවාර්යෙන් දාගෙන යන්න. දාලා කොණ්ඩ දෙකක් බැඳලා ලස්සනට දුවලා පුතාලව එක්කගෙන යන්නේ දාට. ලියුමේ දරුවා ගැන සඳහනක් තිබුණ නැත්නම් ඔයාලා එක එක්කෙනාගෙන් අහා ඉන්න එපා. අදාළ පාසලට කෝල් කරලා ලියුමේ මෙන්න මෙහෙම දරුවා රැගෙන එන්නද නැද්ද කියලා සඳහනක් තිබ්බේ නැහැ. මොකද කරන්න ඕනේ දරුවා රැගෙන එන්න ඕනේද එපාද කියලා අහලා බලන්න. ඔයාලට පිළිතුරු දෙන ෆෝන් එකට පිළිතුරු දෙන කෙනාගේ නම සහ තනතුර ඔයාලා ලියාගෙන තියාගන්න. ඔයාලට අවශ්‍ය වුණොත් දැන් කවුද මේ පණිවිඩය කිව්වොත් දැනගන්න එපායි. අන්න ඒ නිසා. ඔය ටික තමයි මට පොදුවේ ඔයාලට කතා කරන්න තියෙන්නේ. මට තාම එක ලියුමක්වත් හම්බුනේ නැහැ. කොළඹ මහානාමයෙන් එහෙම ලියුම් ඇවිල්ලා තිනවා කියලා දැනගන්න ලැබුණා පුතාලට. එහෙම ලැබිච්ච කෙනෙක් පාසල් වලින් මේ වෙනකොට ගාල්ල පැත්තේ ලියුම් හම්බෙලා තිනවා කියලා දැනගන්න ලැබුණා. සමහර පාසල් වලින් ලියුම් ලැබිලා ඇති මේ වෙනකොට අනිත් ඒවා ඉදිරියේදී ලැබෙයි. කලබල වෙන්න එපා. තව කල් තියෙනවානේ. එහෙම ලියුම් ලැබිච්ච කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට අනිත් අයටත් දැනගන්න පුළුවන් කොයි ඉස්කෝල වලටද ලියුම් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඩේට් දාන්න එපා. ලියුම මොකක්ද ඉස්කෝලේ කියලා විතරක් දාන්න. එහෙනම් ඉතින් අපි හැමෝම බලන්න හිටපු දවස් ඉස්සරහට එන්නේ. ස්ට්‍රෙස් නොවි කොන්ෆිඩන්ට් පිට මේ ඉන්ටර්විව් එකට සහභාගී වෙන්න පුළුවන් වෙන කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඔයාලා බලාපොරොත්තු වෙච්ච පාසල් වලින් ඉන්ටර්විව් එන්න කියලාත් මම විශ් කරනවා. මට ලියුමක් ආවහම මම ඒ ලියුමේ විදිහට මගේ ඉන්ටර්විව් එකට ලෑස්ති වෙන හැටි මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ ටික මම කතා කරේ පොදුවේ. මොකද මට තාම ලියුමක් ලැබිලා නැහැ සහ මට ලැබෙන ලියුම යනකොට ඔබට වැඩ කරන්න බෑ. මොකද එකින් එක පාසලෙන් පාසලට මේ සිදුවීම වෙනස් නිසා පොදුවේ දැනගන්න ඕන දේවල් ටික තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් සුපුරුදු පරිදි කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක බලලා යන්න එපා. අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මං ගිහින් එන්නම්.